ලංකාවේ ෂැඩෝ පයින් කැලේ කියන්නේ අద్භූත දේවල් ගොඩක් සිද්ධ වෙන තැන. අපි කලින් පාර මේ කැලේට ආවම අපිට හිතුවේවත් නැති දේවල් වලට මුහුණ දෙන්න ඕන. අපි ගෙදර ඇවිත් වීඩියෝස් ටික එඩිට් කරද්දී අපිට ඇඟ හිරි වැටෙන දෙයක් දැක ගන්න පුළුවන් වුණා. ඒ මොකක් වෙන්නේ නැතිද? අපි දෙන්න අර කළු පාට අවතාරය දැකලා දුවනවත් එක්ක අපේ කැමරා එක ග්ලිච් වුණා. එතනින් එහාට මුකුත්ම වීඩියෝ වෙලා තිබ්බේ නැහැ. සිනුරයි මමයි ආයෙත් මේ කැලේ ඉන්වෙස්ටිගේට් කරන්න හිතුවා. අපි මේ ඉන්වෙස්ටිගේෂන් එකට අලුත් යාළුවෙක්ව එකතු කරගත්තා. අද අපි එයාව වීඩියෝ කරන්න සම්බන්ධ කරගන්න. මේ තියෙන්නේ අපේ දෙවෙනි ඉන්වෙස්ටිගේෂන් එක. හායි යාළුවනේ, ඉතින් ඔන්න අපි ආවා ෂැඩෝ පයින් කැලේට. ඉතින් ලාස්ට් ටයිම් අපි ආවා මාරම අමුතු දේවල් වගේ වෙන්න ගත්තා. ඉතින් බලමුනේ ගිය පාර අමුතු සද්ද ඇහෙන්න ගත්තා, අමුතු දේවල් අපි දැක්කා. ඔව්නේ, එදා නම් මාර අමුතු දේවල් උනේ. ඔව්. වැඩේ කියන්නේ එදා අපි අන්තිමට අපි අර අමුතු දෙයක් දැක්කට පස්සේ අපි දෙන්න දිව්වට පස්සේ ඒක මේ එතනින් ග්ලිච් වුණා නේ. ග්ලිච් වෙලා ඕෆ් වුණා. ඊට පස්සේ අපි දෙන්න එහෙම්ම මේ ආවා. එතනින් එහාට අපේ මුකුත් රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ කැමරා එකේ. අපි එඩිට් කරද්දී අපිට මේ හම්බුණානේ අපිට දැක්කේ නැති දෙයක්. ඔව්. ඒක අපි මේ අර මට ඔලුව රිදෙන වෙලාවේ ආවේ ඒක. ඔව් ඔව්. ඒක අපි ඔයගලන්ට මේ වීඩියෝ එකේ මුලදී දානවා. ඔව්. අපි බලමු අපි යමුකෝ මුලින්ම කියලා ඇතුළට. ඔව්. අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අලුත් සමාජිකයෙක්. මේ ඉන්නේ ඔමේෂ්. එයා අද කැමරා කරන් තමයි අපි අද ගන්නේ. ඔව්. එහෙනම් අපි ගිහින් බලමු කැලේ ඇතුළට. පීස්. ඒකට එනවා. එදා අපිට හම්බුණා නේද මේ තනි තලාවක් වගේ ගස් මොකුත් නෑ. ඔව්. අපි එදා එන්ට උන තැනින් ඉන්නේ අලුවෙන්ට උනේ. ඕ අර මැප් එක ගැන කියන්නකො. ඔව් මේ ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මට අර මගේ යාළුවා හම්බුණා. ඊපස්සේ එයා මට මේ මැප් එක දුන්නා මේක. මේ පරණ මැප් එකක් මේ බලන්නකො මේක මේ. අමුතුනේ ඒක නේසින්නේ. ඕ මේ කඳු එහෙම තියෙනවා. එයා කිව් ඉතින් නිදානයක් තියෙනවා නේ මේ කැලේ. ඒක ආරක්ෂා කරන්න තමයිලු මේ අద్භූත ජීවීනි ඉන්නේ. ඔව් ඒකම අපි ටිකක් ඉස්සරහට ගිහලා බලමු. හැබැයි එදා වගේ නෙමෙයි කැලේ ටිකක් දැන් කරගන්න මේ. එතකොට මේ අපි එදාවිලා තියන්නේ අනිත් පැත්තේ නේ කැලේ. ඒ පැත්තේ එක්ස්ට්‍රා මේ මෙච්චර ගස් මේ ඉන්නේ. එළියයි නේ ඒක. ඔව්. මේ පැත්තේ කමන්න අපි ගිහින් බලමු. ඔයන් ඊ ආවර සද්දිනෝ නේ ආයේ. ඊ දැන් නම් ඒක අපිට අවුලක් නෑ නේ. ඔමේ ෂෝ මොකද අවුලක් නැද්ද? නෑ අමාරු සද්දයක් වේනනේ. පළවෙනි සැරේදී අමාරු වෙනවා. මම හිතන්නේ ඒක පළවෙනි සැරේදී විතරයි. ඒ අවුලක් නෑ නේ මට ඔළුව රිදෙනවා. අවුලක් නෑ බා. ඒ පොඩ්ඩ අමාරුයි වගේ. මේ සීනේට අවුලක් නැහැ නේ ඒවට. අවුලක් නෑ පොඩ්ඩක් අමාරුයි. පොඩ ඉඳලා යනවා මොකද? අවුලක් නෑ අපියා. මේ සීනේට වාට එක තේරෙන්නේ නැද්ද නිකන් අර දුරින් වගේ ඇහෙන්නේ කියලා ඒක. ඕ මේ එදා ළඟ ඇහුනේ. මේ ෂේප් එදා ළඟ ඇහුනේ මේ. මෙයාගේ ඔළුවත් රිදුනේ ඒක තමයි. මේක දුරින් නේ. දුරින් ඇහුනේ ඒක තමයි. ඒ කියන්නේ ඒ සද්දයේදී අර මෙයක් අර නිකන් කළු පාට මොකක් හරි එනවනේ. ඒක මේ අපිට එදා මේ වැඩේ කියන්නේ මම ඒක හරියට දැක්කේ නෑ. මම කැමරා එකෙන් දැක්කේ. සිනුරවා පිටිපස්සේ හැරිලා බලද්දි වෙන ඒ කියන්නේ කැමරා එකට කැප්චර් වෙලා තියෙන එකට වැඩි අමුතු දෙයක් නේ ඔයා දැක්කේ. ඔව්. කමන්න අපි තාට ඉස්සරහට ගිහින් බලමු. ඉස්සරහට ගිහින් බලමු. මේ දැන් ඔළුව අවුලක් නෑ නේද? අවුලක් නෑ බා. ඉතින් කියනවා ඈ? මොනවද දන්නේ?
ඉතින් ලේනේ මේ දන්නේ උඩ අල්ලලා බලන්න. බා එපා මොනවද දන්නේ කවුද මේ අර එදාත් මතකද සිනුර? එදා උමේ ස්ටේ අවේ කියලා ලියලා තිබ්බ බෝඩ් එක. ඉනිලි පාරක් දාලා දානවා. මේ ගහේ බලන්න ඔය සිනුර පිටිපස්සේ. යන්නන් දෙපා මොනවද දන්නේ ඒවා. මේ උමේෂ් මේ බලන්න. මේ ගහේ තියෙන කවුද නිකන් කවුරුයි මේ පෙරාලේ දුවලා වගේ තියෙන නැද්ද වගේ. නෑ අනිකාර බලන්න අතන ඉඳලා ඔහොම නිකන් අර මේ ගහ අල්ලලා වගේ නේද? ඔයාලට තේරෙන්නේ නැති නිකන් මේ බණ මේ ගහේ තියෙනවා. අර වැක්කිරලා වගේ කවුද නෑ දැන් අපි මේ හරි පාර යනවා ඉතින්. ඕනේ. ඔයාට හිතෙන විදිහට අපි දැන් එකම නැත්තේ හැටියට අපි කොතන දිනේ. අපි මේ මෙතන ඉන්නේ එන්ට උනේ. කොතන මෙන්න මේ හරියෙන් එන්ට වෙලා. ඔව්. දැන් අපි මේ ටික දුර එන්නේවි. ඔව්. අපි අර ගස් කොළන් හරි අපි මුලින්ම පාරකින් යනවා මතකද ඔයාට? ඔව් මේ පාළු පාරක් වගේ තිබ්බේ. ඔව්. අපිට ඒක කලින් වතාවේදී හම්බුන්නේ නැහැ වඩ මතක. කලින් වතාවේදී පාළු පාරක් හම්බුන්නේ නැහැ නේද? අද තමයි හම්බුනේ. ඔව්. ඉතින් අපි යන්න යමු. අල්ලගෙන. ඒක තමයිනේ. උනේ පොඩ වතටික දාලා යන්නේ නිකන් කැස්ට් වුණා. ඔව් ඔයා උඩරිම try කරන්න මේ කැමරා එකට කැප්චර් කරගන්න. හරිද? නමුත් පොඩ්ඩක් බල යන්න මේ. ලීහම ආයි තියෙන. ඒක හරි පාරට යන්නේ. ඒක තමයි. ඒක ඉතින් අර මගේ යාළුවා වුණත් කිව්වේ ඒක ඉන්නනේ විදානස් කියලා විතර ඒකේ තියෙනවා ඔව් මේ කවුද ඒක දැකලා නේද ඔව් ඒකනේ ඒක මම හිතන්නේ ඒකට තමයි ඒ අමුතු දේවල් අමුතු අපිට තේන දේවල් නෙමෙයි ඒකෙන් කියන්නේ යාට යන්න තමයි ඉතින් ගහක් කඩන්න දැන් ඔව් අපි එහෙනම් අපි මෙතනින් ගියාද එතනින් උඩ මේක තමයි වා පොඩ්ඩක් නැත්තක පොඩ්ඩක් බලන්න දැන් තාක්ෂණ දිනන බලائیں උමේෂ් බලائیں මෙතනින් කොහෙද කියලා යන්නේ මෙතනින් මෙහෙම යන්න අතනින් එහෙම යන්න දැන් එන්නේ කලාව අඳුරේ නේද ඔව් ඔව් ඉඳගෙන එන්නේ
මම ඒ දන්නේ නැහැ. තමයි යන්කෝ දාසේ. බලන්න අත්තක් තියෙනවා. Ini lane. Ini snail. Ini digit itu yang nasi nggak? Digit itu ini nanti nih ada nih bayar. Makanan ini keluar ini beneran dua lagi. Dia abis ada hari ya kada kamu lah. Semua ikan මොකක් කියලා හිතන්නේ. මේ වගේ මන්ද. ඔයාව අල්ලන්න කරන්න යන්න එපායි. මොනවද දන්නේ? මේක ඇත්තේ කෙමිකල් එකක් ඉන්නත් පුළුවන්. මේක වැඩි කියලා හරියට ඉක්මනට ගත්තා. ආයි මේ පාර දිගේ තියෙනවානේ. මේක අපිට ඒ පැත්තට යනකො නේද? හැබැයි ඒක නිකන් උගුලක් වගේ හිතෙන්නේ නැද්ද ඔයාලට? උගුල? ඒ කියන්නේ ලේ පාර තිබ්බම අපි ඒක පස්සෙන් යනකොට මේ මට හිතෙන්නේ කවුරු හරි ඉවතරයන් උඩවල කියලා තමයි. මොකක් හරි කරදරයක් කියලා ඒ වගේ. ඔව්. මිනිස්සේ කියලා හිතෙන්නේ නැහැ. අඩෝ මොකද්ද මං අර ගයිස් දැන් මේ ඔමේෂ් කොහෙද එකපාරට දිව්වා. දැන් ඌ කැමරාව තරන් ගියේ. දැන් අපි මේ ඌ හොයාගන්න. මේ අපි අනිත් කැමරාවේ වීඩියෝ කරන්නේ. මොකක් හරි දිනනවා වගේ නේ. ඔව් ඒකනේ එකපාරට දිව්වා. මම දන්නේ අපි ආපු පැත්තට ආවා. අපි ආව දැක්කේ මේ හරියට නිකන් මීටරයි. ඊට පස්සේ ආ කොහෙද දන්නේ? කොහේ ගියද දන්නේ මේ ෆෝන් එකේ මොනවද ක්වොලිටි එකත් අඩුයි. අයියෝ කොහේ ගියද දන්නේ නැහැ ඔමේස්. මොනවද දන්නේ නේ ඔමේස් දැක්කේ? අයියෝ මේස් කොහේ යනවද දන්නේ නැහැ. ini misalnya balik sih kayak gila gini nih bang. Ini meski bracelet ini. Yo meski gini. මේස් කිනේ Oh man dekka මේක යාගේ අතේ තියෙන. මේ
මෙතන මේ මට පේනවා මොකක් හරි වෙලා තියෙනවා මෙතන. යංකෝ පොඩ්ඩ උඩාට. අපිට ටොමේෂන් නැති වුණාද දන්නේ නැහැ. යංකෝ නෑ තව ටික යංකෝ බලන්න. බ්‍රේස්ලට් එක